හරි. අපි මේ ගැන ගැඹුරින්ම හොයලා බලමු. පෙරදිග දර්ශනයේ එන අතිශය ගැඹුරු ඒ වගේම අපූර්ව සංකල්පයක් වන පුනර්භවය ගැන කෙරෙන මේ විග්‍රහයට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි ජීවිතේ කොච්චර අභියෝගවලට මුහුණ දුන්නත් මරණයෙන් පස්සේ ආයෙත් කොහේ හරි ඉපදිනවා කියන කතාව අපිට අලුත් දෙයක් නෙවෙයිනේ. හැබැයි මේක ඇත්තරම වෙන්නේ කොහොමද? මේ යාන්ත්‍රණයේ පිටිපස්ස තියෙන රහස මොකද්ද? අද අපි මේ සංකීර්ණ කාරණය හරිම සරලව තේරුම් ගන්නයි යන්නේ. අපිට කවදා හරි හිතලා තියෙනවද මේක හරියට ඉවරයක් නැති වීඩියෝ ගේම් එකක් වගේ කියලා? එක තැනකින් පෙරදුනාම ගේම් එකකින් අයින් වෙන්න බෑ. ආයෙත් මුල ඉඳන්ම පටන් ගන්න වෙනවා. අපේ මේ භව ගමනත් අන්න ඒ වගේ නේද? එක ජීවිතයක් අවසන් වුණාම ආයෙත් අලුත් තැනකින් අලුත් චරිතයකින් අපිව රීස්පෝන් වෙනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? මේ විදිහට නැවත නැවතත් අපිව ඉපදීමට තල්ලු කරන ඒ නොපෙනෙන බලවේගය හරියටම මොකක්ද? තෘෂ්ණාව නැමැති වෘක්ෂය. මේ යාන්ත්‍රණය ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ධම්මපදයේ එන හරිම අපූර්ව උපමාවක් තියෙනවා. මේක පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හිතන්න ලොකු ගහක් ගැන. අපි ඒ ගහේ මතු පිටින් පියන අතු ඔක්කොම කපලා දානවා. දැන් බැලු බැලමට ගහ මැරිලා වගේ නේද? හැබැයි ගසේ මුල පොළොව යට කිසිම කරදරයක් නැතුව ඉතාමත් ශක්තිමත්ව තියෙනවා නම් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම ටික දවසක් යද්දී ඒ ගහ ආයෙත් දලු දාලා ලියලන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි මරණය කියන දේන් අපේ භෞතික ශරීරය විනාශ වුණත් අපේ හිත ඇතුලේ හැංගිලා තියෙන තෘෂ්ණාව කියන මුල සම්පූර්ණයෙන්ම උදුරා දාලා නැත්නම් ඒ මුල විසින් අපිව ආයෙත් කොහේ හරි තැනක පැල කරනවා. මේක තමයි මූලිකම රහස. සිත සහ කය අතර සටන. මේකෙන් හරිම අපූර්වවට පැහැදිලි වෙනවා තෘෂ්ණාව කොහොමද කය විනාශ වුණාට පස්සෙත් ඉතුරු වෙන්නේ කියලා. මේක හරියට පරිගණකයක තියෙන හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් වගේ කාරණයක්. එක පැත්තකින් අපේ භෞතික ශරීරය තියෙනවා. මස්ලේ ඇටවලින් හැදුණු මේ කය හරියට මේ භවයට විතරක් අඳින తాවකාලික ඇඳුමක් වගේ. ඒක අනිවාර්යයෙන්ම දි รา පත් වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් තියෙන අපේ සිත එහෙමත් නැත්නම් විඥානය කියන්නේ නිකම් සිදුවිල්ලක් නෙවෙයි. ඒක කවදාවත් දි รา පත් වෙන්නේ නැති නොකඩවා ගලාගෙන යන සිතුවිලි ධාරාවක්. අපේ සොෆ්ට්වෙයාර් එක කවදාවත් මැරෙන්නේ නැහැ. ඒක භවයෙන් භවයට ගමන් කරනවා. මේක තවත් පැහැදිලි කරගන්න අපි සාමාන්‍ය ජීවිතයේ දකින්න දේවල් ටිකක් මතක් කරමු. අපි ඕනෑ තරම් දැකලා තියෙන වයසට ගිහින් යවිද ගන්නවත් බැරි ශාරීරික ගොඩක් දුර්වල වුණු අයව. හැබැයි ඒ අයගේ හිත ඇතුලේ තියෙන ආශාවන්, තරහව, එහෙවත් නැත්නම් මානය බැලුවොත් ඒක තරුණයෙක්ටත් වඩා බලවත් නේද? ශරීරයට වයසට ගියාට හිත වයසට ගිහින් නැහැ. ඉතින් ඒකෙන්ම ඔප්පු වෙනවා ශරීරය දි รา පත් වුණාට අපේ සිතුවිලි පරම්පරාව කිසිම විදිහකින් දි รา පත් වෙලා නැහැ කියන එක. අන්නේ නොදිරන සිතුවිලි ධාරාව ඇතුලේ තියෙන ප්‍රබලතම බලවේගය තමයි අපි ජීවිත ආශාව කියලා හඳුන්වන්නේ. ඇත්තටම මේක තමයි විශ්වයේ තියෙන බලවත්ම ආශාව. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම මම කියලා තමන්ව පවත්වා ගන්න පුදුමාකාර ආශාවක් තියෙනවා. ඉතින් ශරීරයේ ලෙඩ වෙලා දිරලා ගිහින් තවත් මේ සිතුවිලි ධාරාව දරා ගන්න බැරි තත්වයකටපත් වුණාම අපි ඒකට මරණය කියලා කියනවා. හැබැයි මරණය කියන්නේ කිසිසේත්ම අවසානය නෙවෙයි. හරියටම කිව්වොත් මේ ජීවිත ආශාව කියන බලවේගය නිසාම එතනින් ඊළඟ ක්‍රියාවලිය පටන් ගන්නවා. මරණ මොහොතේදී අර ජීවත් වීමට තියෙන තෘෂ්ණාව කොච්චර බලවත්ද කියනවා නම් ඒක හරියටම අකුණක් ගහනවා වගේ ක්ෂණිකයි. ඒ බලවේගය නිසා මේ සිතුවිලි ධාරාව Tamanට පවතින්න පුළුවන් අලුත් තැනක්. ඒ කියන්නේ අලුත් මෞකුසක් හෝ නව භවයක් තත්පරයක්වත් යන්න කලින් හොයා ගන්නවා. පැරණි ශරීරය අත්හරිනවත් එක්කම අලුත් භවයකට විඥාණය සම්බන්ධ වෙනවා. සංසාරයේ ඉංජිර. දැන් අපි බලමු මේ සම්පූර්ණ සංසාර චක්‍රයම කරකවන දැවැන්ත එන්ජින්ව වැඩ කරන්නේ කොහොමද කියලා. මේ අඛණ්ඩ පැවැත්ම තීරණය කරන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක අවිද්‍යාව. ඒ කියන්නේ ඇත්ත ස්වභාවය නොදැනීම. අපි මේ සසරේ රැවටිලා ඉන්නේ මේ අවිද්‍යාව නිසායි. ඒක හරියට මේ එන්ජින් මේ ස්විච් එක වගේ. දෙවැනි එක තෘෂ්ණාව. අපිව අලුත් භවයකට ඇදලා අරන් යන මූලිකම බන්ධනය තමයි මේ ඇලීම. තුන්වෙනි එක තමයි කර්මය. තෘෂ්ණාවෙන් අපිව අලුත් භවයකට තල්ලු කළාට අපි යන්නේ කොහෙටද ඉපදින්නේ කොහෙද කියන ගමනන්තය තීරණය කරන්නේ අපි කරලා තියෙන කර්ම බලයෙන්ුයි. චක්‍රය උදුරා නැනීම. මේ සංසාර එන්ජිනය අවුරුදු කෝටි ගණනක් තිස්සේ නොකඩා වැඩ කරත් අපිට මේක සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න පුළුවන්. අන්න ඒ தത്വයට පත්වන උතුමන්ලා තමයි අපි රහතන් වහන්සේලා කියලා හඳුන්වන්නේ. උන්වහන්සේලා අර අපි මුලින් කතා කරපු තෘෂ්ණාව කියන ගසේ මුල සම්පූර්ණයෙන්ම උදුරා දාලා තියෙන්නේ. ඒ කියන්නේ සංසාර එන්ජිනට ඉන්ධන සපයන ප්‍රධාන බටය සම්පූර්ණයෙන්ම කපලා දාලා. අනාගතයේදී ආයෙත් දලු ලියලන්න කිසිම ඉඩක් එතන ඉතුරු වෙලා නැහැ.
මුල නැති ගසක් ආයෙත් ලියලන්නේ නෑ වගේ රහතන් වහන්සේ නමකගේ අවසාන සිත, ඒ කියන්නේ චුතිසිත නිරුද්ධ වුණාම ආයෙත් උපදින්න කිසිම ආශාවක් ඉතුරු වෙන්නේ නැහැ. අර අකුණක් ගහන වගේ අලුත් භවයකට පනින්න එතන තෘෂ්ණාව නැමැති ඉන්ධන ඇත්තෙම නෑ. අන්න එතනදි තමයි මේ මහා වෙහෙසකර ගමන සම්පූර්ණයෙන්ම නතර වෙන්නේ. සැබෑ නිදහස සොයා යාම. ඉතින් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි මේක නිකම්ම කතාවක් නෙමෙයි, මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියන එක. මේ රෝදය නතර කරන්න නම් අපි මුලින්ම අපේ සැබෑ සතුරුන් වන අවිද්‍යාව සහ තෘෂ්ණාව හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ විදර්ශනා භාවනාව හරහා Tamanගේම සිත සහ කය දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. මේවායේ තියෙන తాවකාලික ස්වභාවය අවබෝධ කරගන්නකොට අපේ හිතේ තියෙන තදින් අල්ලා ගැනීමේ ස්වභාවය ඉබේම ටිකින් ටික ලිහිල් වෙනවා. මේ අලුත්ම විග්‍රහය අවසන් කරන්න කලින් අපිට හිතන්න පුංචි කාරණයක් ඉතුරු වෙනවා. මේ සංසාරය කියන්නේ කවදාවත් දිනන්න බැරි අපිව දිගින් දිගටම වෙහෙසටපත් කරන චක්‍රයක් නම් සැබෑ නිදහස සහ ශාන්තිය තියෙන්නේ මේ සසර ඇතුලේ නෙවෙයි, මේ සසරින් සම්පූර්ණයෙන්ම එළිය බව දැන් අපිට හොඳටම පැහැදිලි. ඉතින් ඒ උතුම් නිදහස වෙනුවෙන් අපේම ආධ්‍යාත්මික ගමනක් ආරම්භ කරන්න අපි දැන් සූදානම්ද? මේ ගැන ගැඹුරින් හිතලා බලන්න කියන ගමන් අදට මේ විග්‍රහය අපි මෙතනින් අවසන් කරනවා.